සාදය. වේය හරිම කටිසරයි. වැඩක් නැතුව ඉන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. හැම වෙලාවෙම පුංචි පුංචි පස්කොලි අරන් එයක් හදනවා. මේ ගෙදරේ හදන්නේ එක්කෙනෙකුට ඉන්න නෙමෙයි. හැම දෙනාටම ඉන්නයි. හැම දෙනාම එකතු වෙලා විවේකයක් නොගෙනම ගේ හදන්නේ වැසි කාලයේ අත ළඟ එන බව දැනගෙනයි. ඉක්මනින් ගේ හදලා අවසන් කළ යුතු නිසා වේයන්ගේ නායකයා රැස්වීමක් කැඳෙව්වා. ඒ හදන වැඩේ බෙදාගෙන කරන්න තීරණය කළා. පස් ගේන්න, බිත්ති බඳින්න, බිත්ති වල ජනේල් දොරවල් දාන්න වැඩ බෙදාගත්තා. වේ හාමිනේලා දොර රෙදි, ජනේල් රෙදි දමා ගේ ඇතුළ සරසන්න බාරගත්තා. කොහොම හරි වැස්සට කලින් ගේ හදලා අවසන් කළා. ගෙදර ලොකු සාදයක් පවත්වන්න වේ නායකයා තීරණය කළා. දිනයක් නියම කරලා කූඹින්ටයි, තනකොළ පෙත්තන්ටයි, කණා මැදිරියන්ටයි ආරාධනා කළා. සාදේ පැවැත්ුණේ රාත්‍රී කාලයේ. කූඹි සහ තනකොළ පෙත්තෝ කෑම වර්ග ගොඩක් අරගෙන සාදේට ආවා. කණා මැදිරියන් සාදේට පැමිණ නොමිලේම ආලෝකය ලබා දුන්නා. එදා රෑ වේයන්ගේ ගේ ඇතුළ දිව්‍ය ලෝකයක් වගේ ලස්සනයි. හැමෝම සින්දු කියලා නටලා ගොඩාක් සතුටු වුණා.